අයිබෝන් ගයිස් ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් පොතක් ගැන. මේක මේ දවස්වල ව්‍යාපාර ලෝකයේ විශේෂයෙන්ම ස්ටාර්ට්අප්ස් නැත්නම් ආරම්භක ව්‍යාපාර පටන් ගන්න අයට නැතිවම බැරි පොතක්. පොතේ නම තමයි Zero to One Notes on Startups or How to Build the Future. මෙන්න මේක තමයි පොතේ සම්පූර්ණ නම. කවුද මේ පොත ලිව්වේ? මේ පොත ලිව්වේ පීටර් තීල් සහ බ්ලේක් මාස්ටර්ස් කියන දෙන්නා විසින්. පීටර් තීල් කියන්නේ නිකම්ම කෙනෙක් නෙවෙයි. එයා තමයි PayPal කියන ලෝක ප්‍රසිද්ධ ඔන්ලයින් ගෙවීමේ සේවාවේ සම ආයතන ප්‍රධානියා. ඒ කියන්නේ co-founder. ඒ වගේම Palantir කියන දත්ත විශ්ලේෂණ නැත්නම් data analytics සමාගමෙත් සම ආයතන ප්‍රධානියා විදිහට මේ පීටර් තීල් කටයුතු කරලා තියෙනවා. එයා මේ ව්‍යාපාරික ලෝකයේ විශාල ආයෝජකයෙක් විදිහටත් හරිම ප්‍රසිද්ධයි. Facebook, SpaceX වගේ ලොකු සමාගම් ගොඩකට එයා ආයෝජනය කරලා තියෙනවා. ඉතින් එයාගේ අත්දැකීම් මේ පොතට හොඳටම එකතු වෙලා තියෙනවා. බ්ලේක් මාස්ටර්ස් කියන්නේ පීටර් තීල් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනූ දේශන මාලාවක ඒ දේශන ඉගෙන ගත්තා වූ ශිෂ්‍යෙක්. එයා තමයි පීටර් තීල්ගේ දේශන සටහන් කරගෙන ඒක පොතක් විදියට හදන්න පීටර් තීල් එක්ක එකතු වෙලා වැඩ කළේ. ඉතින් මේ පොත කියන්නේ අත්දැකීම් සහ නව්‍යකරණය, ඒ කියන්නේ ඉනෝවේෂන් එකට එකතුණු සුවිශේෂී නිර්මාණයක්. ඒ කියන්නේ යුනික් ක්‍රියේෂන් එකක් කිව්වොත් ඒක නිවැරදි. මේ පොතෙන් ඔයාලට මොනවද ලැබෙන්නේ? මේ පොතෙන් මූලිකවම කියලා දෙන්නේ අලුත් දේවල් නිර්මාණය කරන සමාගම් හදන හැටි ගැනයි. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැනට තියෙන දේවල්ම ටිකක් වෙනස් කරලා නැත්තම් කොපි කරලා ව්‍යාපාර කරන්න පුළුවන් කියලානේ. ඒත් මේ පොත කියනවා 0 to 1 කියන්නේ අලුත්ම දෙයක් මුල ඉඳලම පටන් ගන්න එකයි. ඒ කියන්නේ දැනට වෙළඳ පොලේ ඒ කියන්නේ මාකට් එකේ නැති අලුත් දෙයක් හදන එකට. මෙන්න මේකට තමයි නවෝත්පාදනය නැත්තම් ඉනෝවේෂන් කියලා කියන්නේ. පොතේ විශේෂයෙන්ම කියනවා සාර්ථකත්වයට නිශ්චිත සූත්‍රයක් නැහැ කියලා. මොකද හැම අලුත් දෙයක්ම අද්විතීයයි. ඒ සාර්ථක අය අනපේක්ෂිත තැන් වලින්, ඒ කියන්නේ unexpected places වලින් වටිනාකම් හොයාගන්නවා කියලත් පොත සඳහන් කරනවා. ඒක කරන්නේ මූලික මූලධර්ම වලින් හිතන එකෙන්. මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා ව්‍යවසායකයෙක් විදිහට වෙනස් විදිහට හිතන්න. ඇයි මේ පොත මෙතරම් වැදගත් වන්නේ? මේ පොත වැදගත් වන්නේ අද ව්‍යාපාර ලෝකය හරිම වේගෙන් වෙනස් වෙන නිසායි. කලින් තිබ්බ ව්‍යාපාරික ආකෘති තවදුරටත් සාර්ථක වෙන්නේ නැහැ. අලුත් අදහස්, අලුත් තාක්ෂණයන් සහ අලුත් විසඳුම් අවශ්‍ය වෙනවා. මේ පොතෙන් උගන්වන්නේ ඒ අලුත් මාර්ග සොයාගන්නා සැටි සහ ඒවා නිර්මාණය කරන්න අවශ්‍ය මනස, ඒ කියන්නේ මයින්ඩ්සෙට් එක හදාගන්න හැටි. විශේෂයෙන්ම අපි වගේ රටකට මේ පොතේ අදහස් හරිම වටිනවා. මොකද අපිට තව දුරටත් අනිත් අය කරපු දේවල්ම කරලා සාර්ථක වෙන්නට බෑ. අපිට ඕන කරන්නේ බිඳුවේ ඉඳලා එකට යන නිර්මාණශීලී ව්‍යවසායකයෝ. ඒ කියන්නේ ක්‍රියේටිව් ඔන්ටර්ප්‍රිනර්ස්ලා. ඉතින් මේ පොත කියවීමෙන් ඔයාලට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ හැඳින්වීමෙන් ඔයාලට පොත ගැන හොඳ අදහසක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අපි පෙලින් පෙළට එකතු වෙමු සීරීස් එකක් විදිහට මේ 0 to 1 කියන අද්විතීය පොතේ සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනය සමගින්. මේ සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනය ඔයාලා ඇහුවා කියලා කියන්නේ ඔයාලට ලොකු දැනුම් සම්භාරයක් සහිතව හොඳ ස්ටාර්ට්අප් එකක් ආරම්භ කරන්නට අඩිතාලම සකස් වුණා කියන එක. එහෙනම් රැඳෙන්න තවදුරටත් මේක හොඳට ග්‍රහණය කර ගැනීම සඳහා මම ඔයාලට යෝජනා කරනවා earpiece හෝ headphone එකක් use කරලා මේක සම්පූර්ණයෙන් රස විඳින්නට කියලා. බොහොම ස්තුතියි.